දවසක් සියලු දෙනාටම අපි අද අලුත් වැඩක් කරන්න පටන් අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ පේන්නේ දැන් මෙතන කැමරාව දාලා මේ අලුත් වැඩක් කරන්න අපි ඇත්තම අපි දැන් පටන් ගන්න තියෙන්නේ. වැඩේ ගැන කියන්න මුලින්ම උගන්වන්න කලින් පාඩම දෙන්න කලින් වැඩේ තමයි අපි අලුතෙන් YouTube channel එකක් පටන් ගත්තා. Guru TV Educational කියන නමෙන්. Guru TV Education කියන නමෙන් අපි YouTube channel එකක් පටන් ගත්තා. ඒක පටන් ගන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. හේතු ටිකක් සඳහන් කරන්න ඕන. එතකොට මින් ඉදිරියට අපි කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝගේ පේපර් ක්ලාස් එකත් ඒකෙම past paper discussions. දැන් එහෙම කරද්දී paper discussions past paper discussions කරද්දී දැන් හැමදාම මේ හැම ළමයාටම පුළුවන් දවසක් හොයාගන්න එක අපිට අමාරු වෙනවා. මොකද මේ ගණන් විතර නෙමෙයි ඔයගොල්ලෝ පන්ති යන්නේ. තව සබ්ජෙක්ට් තියෙනවානේ. ඒවට පන්තියක්දී අපි දැන් දවසක් දැම්මොත් ඒ ළමයට අරගන්න නැහැ මේකත් නෑ. ඒකට දෙකම නැති වෙනවනේ. ඒ හින්දා තමයි මේ අන්තිම Guru TV Educational නමින් මේ YouTube channel එක පටන් ගත්තේ ඇත්තටම. ඕගොල්ලෝගේ past paper discussions, එතකොට paper discussions, extra classes දාන්න තමයි මේක පටන් ගත්තේ. එතකොට ඕගොල්ලෝ මේකේ YouTube එකේ ගිහම බලා ගන්න පුළුවන් නේ. මේ විස්තර පාඩම මොනවද කරලා තියෙන්නේ, අද මොනවද මේ කියලා බලා ගන්න පුළුවන්. මම හැමදාම මේ කරන පාඩම මේ ඉදිරියට YouTube එකට දානවා. ඕගොල්ලෝ group වලට දානවා. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා ෆිසිකල් එක ළමයි ක්ලාස් එකේ නැති වෙන්නේ නැහැ. සාධාරණ හේතුවක් නැතුව. හරිද? එහෙමත් එකකුත් තියෙනවා ඈ. නැත්නම් කට්ටිය මේක කරනවා කියලා මේ ගෙදර ඉඳින්නේ එහෙම හරියන්නේ නැහැ. ඒත් එක්කම මේක මේ උගන්වන්නේ මම විතරක් නෙමෙයි. ගණන් විතර නෙමෙයි මේක කරන්නේ. මේකේ විද්‍යාව සිංහල කියන විෂයන් දෙක මේ උගන්වනවා. කවුද? උෂානුයි සමුගය කියන ඒ අපේ මේ දෙන්න මේ වැඩ පිළිවෙල මෙහෙමම දිගටම කරගෙන යනවා. ඒගොල්ලෝගේ තියෙනවා සබ්ජෙක්ට් වල past papers, paper class, extra classes තියෙනවානේ. ඒවත් ඒගොල්ලෝ මේ විදිහට දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ එච්චර තමයි දැන් කිරීම තියෙන්නේ. හරි. එහෙනම් එච්චරයි දැන්වත් කිරීම තියෙන්නේ. අපි යන අපේ පාඩමට අපි දැන් අද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර 15 වෙනි පාඩම වෙන සමීකරණ කියන පාඩම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. 10 වසර 15 වෙනි පාඩම. දැන් පාඩම කරන්න කලින් මම ඔයගොල්ලෝගෙන් අහුවොත් මෙන්න ප්‍රශ්නයක්. සමීකරණයක් කියන්නේ මොකක්ද? ඔයගොල්ලන්ට දැනුවත් මේ කියන්නේ අදහසක් තියෙනවා. මොකද මේක 10 වසරේ 15 වසරේ පාඩම වුණානේ. මේක 10 වසරේ නෙමෙයි පටන් ගන්න. 9 වසරේ තියෙන මේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවක් තියෙනවා. පොත් ගන්න, අච්චු පොත් අරගෙන පෙරලා ගන්න. කට්ටිය දන්නා මේක කරනවා කියන පාඩම. අදහසක් තියෙනවද ඔයගොල්ලෝ සමීකරණයක් කියන්නේ මොකද්ද? ඒ පිළිවෙල මොකක්ද තියෙනවද? නැද්ද? හරි. මම කියන්නම් ඔබ කොච්චර හිටියද නැත්නම් ඉඳලා මට වෙන්නේ. මේ නිසා මම කියන්නේ කතා කරලා කියන්නේ සමීකරණයක් කියන්නේ සමීකරණයකින් වෙන්නේ අපි නොදන්නා පද එකක් හෝ කිහිපයක් සොයා ගන්න ආකාරයක් තමයි මේ සමීකරණයක් කියන්නේ. හරිද? සමීකරණයක් කියන්නේ ඒක. ඕගොල්ලෝ දන්නා පද එකක් නම් තියෙන්නේ අපිට එක සමීකරණයකින් හොයන්න පුළුවන් ඒක. ඕගොල්ලෝ නොදන්නා පද දෙකක් හෝ කිහිපයක් නැත්නම් දෙකක් වේවා තුනක් වේවා තියෙනවා නම් ඒ නොදන්නා පද ගානට සමාන සමීකරණ ගානක් ලියන්න ඕනේ. දැන් හිතන්න ඕගොල්ලෝ මේ නොදන්නා පද පහක් තියෙනවා කියලා. නොදන්නා පද පහයි නම් සමීකරණ පහක් ඕනේ. නොදන්නා පද පහක් තිබ්බ සමීකරණ හතරකින් මේක විසඳන්න බෑ. සමීකරණ පහක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේක විසඳනවා. ඒක තමයි විදිය. මොනවයි කරන්න පුළුවන්. මේ පාඩමේදී ඔයගොල්ලන්ට නොදන්නා පද දෙකක් තියෙන සමීකරණ විසඳන්න තියෙනවා. සමගාමී සමීකරණ කියන කොටසේ තියෙන ඒවා. නොදන්නා පද දෙකක් ඇසුරෙන් විසඳන්න තියෙන ගණන. එහෙම තමයි මේ පාඩමේ තියෙන්නේ. ඒත් එක මේ පාඩමේ ප්‍රධාන කොටස් තුනකට ඒ කියන්නේ මතක තුනක් තියෙනවා. ගැටළු ආකාර තුනක් තියෙනවා. ගැටළු ආකාර තුන තමයි සරල සමීකරණ විසඳීම තමයි එක. දෙවෙනි එක තමයි මේ සමගාමී සමීකරණ විසඳීම. තුන්වෙනි එක තමයි වර්ගක සමීකරණ විසඳීම කියන මේ ගැටළු ආකාර තමයි මේ පාඩමේ ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? හරි. එහෙනම් පාඩමට යන්න කලින් ඔයගොල්ලෝගේ පෙර දැනුම බලන්නත් එක්කලා අපි පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ ගණන් ටිකක් හදමුද? හරි. අපි මේ එහෙනම් පටන් ගමු. මුලින්ම ලියා ගන්න ඕගොල්ලෝගේ මාතෘකාව සරල සමීකරණ විසඳීම කියලා. සරල සමීකරණ විසඳීම මාතෘකාව.
හරිද? මාතෘකාව ලියා ගන්න. හරිද? ඒක යටතේ නැවත අනුමාතෘකාවක් ලියා ගන්න. ලවයේ අනුමාතෘකාවක් ලියා ගන්න. ලවයේ ලවයේ අඥාත පද ඇතුළත් ගැටලු විසඳීම කියන අනුමාතෘකාවක් ලියා ගන්න. හරිද? ලවයේ කියලා කියන්නේ ලවයේ අඥාත පද ඇතුළත් ගැටලු විසඳීම කියලා අනුමාතෘකාවක් ලියා ගන්න. හරිද? අනුමාතෘකාව ලියලා ඕගොල්ලෝගේ දැන් පෙර දැනුම බලන්න. මොකද 9 වසරේ තියෙන මේවා මේ ආකාරය ගැටලු තමයි තියෙන්නේ. ලවයේ අඥාත පද ඇතුළත් තියෙන ගැටලු තමයි තියෙන්නේ. පෙර දැනුම බලන්නත් එක්කලා ඕගොල්ලෝගේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාව ගන්න. මේ අචෝදේ 149 පිටුවන. අපේ ඉතින් 149 පිටුවේ තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාස මාලාව. හරිද? ඒක ගන්න. ඒක අරගෙන මේ කියන ගණන් මාක් කරගන්න. හරි. දැන් එහෙනම් ඔයගොල්ලෝ පෙර දැනුම බලන්නත් එක්කලා අපි පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ මේවා මේ ලියලා තියෙන ගණන් ටික ACFIL කියන මේ ගණන් පහ ඉක්මනට හදන්න. ඊට පස්සේ අපි මෙතන පන්තියේ මේ ගණන් පහම සාකච්ඡා කරනවා. ඉතලා මේ දැනුම බලන්නත් එක්ක හදන්න බලන්න මේ ගණන් ටික. පිටුව 149. අචෝදේ. හරි. මම පිටුව වැටුවා. මෙතන ගණන් ටික ලියා ගන්න ඕනේ නේද? ඒත් එක මේ YouTube එකෙන් බලලා ආයෙත් දැන් අපි මෙතන මේ කතා කරන කැලි කියන්නේ මේ ලියන වෙලාවල් ඔක්කොම කට් කරලා තමයි වීඩියෝ එක දාන්නේ YouTube එකට. මොකද කිව්වොත් YouTube එකේ ළමයිට ඒක අදාළ නැහැනේ. මේ මෙතන ෆිසිකල් ක්ලාස් එකේ ළමයි ලියන වෙලාවල් දැන් මම අපරාධනේ. ඕගොල්ලන්ට මොකක් හරි ලියන්න වෙලාව අඩි වගේ නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලියන්න පුළුවන්. මොකද මේකට chance එක දෙනවා මේ වීඩියෝ එක ඕන වෙලාවක ඉඳලා බලා ගන්න පුළුවන් නේ ඕගොල්ලන්ට. ඒ පාසුකම තියෙන හින්දා එහෙම කරන්නේ. සහ නැත්නම් වීඩියෝ එකක් දිග වෙනවා උනාට වඩා. ඒ හින්දා එහෙම කරන්නේ. දැන් මේ ගණන් ටික බලන්න ඉක්මනට. මම ගණන් ක්ලියර් කරනවා. එතකොට ඕගොල්ලෝ පොඩක් ක්ලියර් කරගන්න. පළවෙනි ගමන් මම ක්ලියර්. හරි. එහෙනම් අපි අල්ලන්න ගමු. ගණන් ගමු ගන්න. දැන් ගණන් හදන්න යන්න එපා. දැන් පැහැදිලි කිරීම කරනවා. එතකොට ගණන් හදන විදිය කොහොමද කියලා බලන්න. දැන් හදපු තරම හදලා දැන් නවත්තන්න. හැමෝම දැන් බෝඩ් එක දිහා බලන්න. මොකද මේක බලාගෙන ලියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ගණන් හදන විදිය කොහොමද? දැන් අද නැත්තම් මේක හදන්න බෑනේ. මෙච්චර වෙලාවක් යන්නේ මේ ගණන් හදන්න. හරිද? තප්පර විනාඩි භාගයක් උතරයි ඇයුනේ. තප්පර 10ක් විතර. ඉතරොත් යන්නේ නැහැ මේක පුළුවන් කෙනෙක්ට හදන්න. ඒ නිසා පැහැදිලි කිරීම ඉතාමත් හොඳින් බලා ගන්න. ඊට පස්සේ දැන් ගණන් 12 දිවල තියෙන පුනරීක්ෂණ අභ්‍යාස වල මම පහෙන් හදන්න. ඉතුරු 7 ගෙදර ගිහලා තනියම හදන්න. හරිද? දැන් බලමු හදන්නේ බලන්න අවතලා. දැන් ඕනට පේන ඇති මේ සමීකරණය දැක්කහම සමීකරණ තියෙන්නේ 2x ධන 8 සමානයි x ධන 12 කියලා. හරිද? ওই සමීකරණෙදී ඕගොල්ලන්ට විසඳද්දී දැන් ඕගොල්ලෝ නොදන්නා පදේ මොකද්ද? x. නොදන්නා පදේ තමයි x. ඒ x තියෙනවා හැබැයි සමීකරණයෙන් දකුණු පැත්තේ තියෙනවා වම් පැත්තේ තියෙනවා x. පේනවද මේ? මම හිතන x පේනවා කියලා මොකද? හරිද? x සමීකරණයෙන් දෙපැත්තම තියෙනවා. හරිද? එහෙම සමීකරණේ සමාන කිරීමෙන් දෙපැත්තම නොදන්නා පදේ තියාගෙන අපිට ගාන හදන්න පුළුවන්. ගාන හදන්න බෑනේ. ඒක ඕනෙක තේරෙනවා ඉතින් දෙපැත්තට තියාගෙන බෑ එක පැත්තකට ගන්න ඕනේ කියලා තේරෙනවා. සාමාන්‍ය සරල ජීවිතේ වගේ තමයි. අදහස් දෙකක් තියාගෙන බෑ. එක අදහසක් ඉන්න ඕනේ. ඕන දෙයක් කරන්න. ගාන වලත් එහෙමයි. හරිද? නැත්තම් ජීවිතයක් ගන්න දෙයක් කියලා අපි දන්නේ නෑනේ. ඒක දාන්නත් ඉතින් හේතු තියෙනවා. හරිද? හරි දැන් බලන්න හදන විදිහ නම් මේ x අපි සමාන කිරීමෙන් වම් පැත්තට ගමු. වම් පැත්තට ගමු. මේ ධන x එක සමාන කිරීමෙන් අනිත් පැත්තට එද්දී නැත්නම් වමට හෝ දකුණට හරි එද්දී ධන x එක එද්දී මොකද වෙන්නේ? ඒකේ ලකුණ මාරු වෙනවා. ධන තියෙනවා නම් ඍණ වෙනවා. ඍණ තියෙනවා නම් ධන වෙනවා. ඒක මම හිතනවා ඔක්කොම දන්නවා ඇති කියලා. මොකද සරල දෙයක්. නිකිල නීති දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් කියන්න. ඒකට දැන් අපිට YouTube තියෙනවා. ෂෝට් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට හදලා දාන්න පුළුවන්. නිකිල නීති කියන්නේ මොනවද? කොහොමද වෙන්නේ? වැඩිදුර විස්තර ඒකෙන් අපිට කරන්න පුළුවන්. දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් කියන්නේ කරලා දෙන්න පුළුවන්. ලොකු දෙයක් නෙමෙයි ඒක දැන්. අපිට channel එකේ තියෙන ගුරු ඩෙවිල් ඉංග්‍රීසි. හරිද? හරි.
එහෙනම් අපි මේ නොදන්න මේ x සමාන කිරීමේ වමතක කරගමු. මෙතන 2x එහෙමම තියෙනවා. මෙතන මෙන්න මේ තියෙන 10x ලබන නැහැ කියන දාන x මේ පැත්තට එද්දි ඍණ x බවට පත් වෙනවා. මේ 8 එහෙමම තියෙනවා. දැන් සමාන කිරීමේ මේ පැත්තේ ඉතුරු වෙනවා ධන 12. දැන් සමාන කිරීමෙන් දෙපැත්ත හරියද? දන්න පද එක පැත්තට නොදන්න පද එක පැත්තට තියෙන්නේ. එහෙමද? නෑ එහෙම නෙමෙයි. 8 මේ පැත්තේ තාම තියෙන්නේ. එහෙනම් අපි 8ත් එහා පැත්තට දාලා ලියනවා. 8ත් එහා පැත්තට දාලා ලියනවා. 2x ඍණ x සමානයි 12. මේ ධන 8ක් තියෙනවා. ධන 8ක් තියෙනවා. ධන 8 එහෙනම් අපි එහා පැත්තට දාලා ලියා ගන්නවා. එතකොට ඍණ 8 බවට පත් වෙනවා. ඍණ 8 බවට පත් වෙනවා. ඒක ඔක්කොම පැහැදිලි කියලා හිතනවා. හරිද? ඒත් එක්කම දැන් මෙතන ධන 2x වලින් ඍණ x එකක් ගියාම කීයද ඉතුරු වෙන්නේ? ධන 2x වලින් ඍණ x ගියාම කීයද ඉතුරු වෙන්නේ? ධන x. ධන x. ඒක කොහොමද දන්නේ? එහෙනම් නොදන්නා පද ඔක්කොම දැන් ඉතින්. මෙතන කොටු දෙකක් තියෙනවා නම් මෙතන එක කොටුවක් තියෙනවා නම් කොටු දෙකකින් එක කොටුවක් ගියාම එක කොටුවයි එන්නේ. එහෙම තමයි මේක හැදුවේ. හදලා තියෙන්නේ. මොකද මෙතනත් x මෙතන දෙකක් x තියෙනවා. මෙතන ඍණ එකක් x තියෙනවා. එහෙනම් ධන දෙකක් x වලින් ඍණ එකක් x ගියාම ධන x ඉතුරු වෙනවා. එහෙම තමයි මෙතන වෙලා තියෙන්නේ. හරිද? ඒක තේරෙනවා කියලා මම හිතනවා. සරල දේවල් 12න් 8ක් ගියාම ඉතින් අහන්න දෙයක් නැහැ 4යිනේ. 12න් 8ක් ගියාම 4යි. හරිද? ඕක තමයි උත්තරේ. ඔයගොල්ලෝගේ පළවෙනි ගාන. හරිද? අඩුපාඩු තියෙනවා හදාගන්නවා. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. මේ දැන් හදලා ටික කරුවෝ ඉන්නවා නම් බලා ගන්න. දැන් හදන්න වෙලාව දුන්නානේ. දැන් හරි. ඊළඟ ගාන හදන්නේ මෙහෙමයි. මේකෙත් අර කලින් විදිහට තමයි ගන්න තියෙන්නේ. නොදන්නා පද බලන කොහෙද තියෙන්නේ කියලා. එකම පැත්ත නැත්තම් මුලින්ම එක එකම පැත්තට අරගන්න. හරිද? දැන් මෙතන නම් මෙතනක් තියෙනවා මේකේ දෙපැත්තම තියෙනවා සමාන විදිහට. හැබැයි එකම පැත්තට ගන්න බෑ මේක වර්ණනකින් සම්බන්ධ වෙලා තියෙනවා. නියතය. ඒ නිසා මේක එකපාරටම එහා පැත්තට ගන්න බෑ. එහෙනම් මේ වර්ණන අයින් කරගන්න ඕනේ. වර්ණන අයින් කරන්නේ කොහොමද? වර්ණන අයින් කරන විදිහ දන්නා මේවා බේසික් ඒවානේ. වර්ණන අයින් කරන්නේ එළියේ තියෙන නිරපදි. ඕ මොකක්ද තියෙන්නේ? අතු තියෙන සියලු පද ගුණ කිරීමට ලක් කරන්න ඕනේ. හරිද? එහෙනම් ගුණ කරලා මේක ලියා ගමු. දෙක ගැන ගුණ කිරීම 3. මෙතන තියෙන්නේ එළියේ තියෙන මොකද්ද ලකුණ? ලකුණ නැහැ කියන්නේ මොකද්ද? ධනනේ. මෙතන තියෙන ධන මෙතන තියෙන්නේ ඍණ. ඍණ x මෙතන ධන x මෙතන ධන දෙක මෙතන ඍණ x තියෙන්නේ. ධනයි ඍණයි ගුණනවා මොකද්ද? නිකලනේ. ඔන්න ආය අවශ්‍ය වෙනවා. මේක දන්නේ දෙයක් කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්න කමෙන්ට් එකක් කරලා දාන්න YouTube එකෙන් වීඩියෝ එක දන්නේ බලලා ඒවා දන්නේ දෙයක් කෙනෙක් ඒවා දන්නේ නැතුව කරන්න බෑ. ආව ඉස්සරහට යන්න බෑ. ඒ නිසා වහාම කියන්න ඒකට ෂෝට් වීඩියෝ එකක් කොහොමද හදලා දාන්න පුළුවන්. දැන් අපිට තාක්ෂණය දෙනවා නේද අවශ්‍ය? කරන්න පුළුවන් channel එක තියෙනවා. දැන් ඉතින් ආයේ වැඩ විතරයි කරන්නේ. හරිද? ධනයි ඍණයි ගුණ වුණාම ඍණයි එන්නේ. හරිද? දෙවාරයක් x. දෙක ගුණ කිරීම x. හරිද? කොහොමද තමයි තියෙන්නේ? මේ පැත්තේ එහෙම මුල් කරේ නැහැ. පැහැදිලිව පේනවද මේක කොහොමද? පැහැදිලිද? මේ හරි. දැන් තියෙන්නේ ඉතින් මේක මොකද ලියාගමු අපි කරන්නේ දෙවරක් 3 6යි ඍණ දෙවරක් x කියන්නේ දෙකක් x හරිද මේ පැත්ත මුල් කරේ නේ 5x ඍණ 8 5x ඍණ 8 දැන් බලන්න ඕගොල්ලෝ මෙන්න මේ ප්‍රකාශනය මේ කොටුන ප්‍රකාශනය මේ ප්‍රකාශනය අතර වෙනසක් තියෙනවා මේ ප්‍රකාශන දෙක අතර වෙනසක් තියෙනවා නෑ වෙනසක් නෑ ඉලක්කම් වෙනස් ඒ වුණාට තියෙන මෙතන දෙක මේ ගානවල දැන් මේ ඉලක්කම් ටිකක් වෙනස් කරලා මෙතන තියෙන්නේ දැන් මේක හදන්න පුළුවන් එකට මෙතන ඉරක් හදනවා කියන එක මහලු දෙයක් නෙමෙයි මෙතන චූටි එක විතර පියරක් තියෙන ඉරකනේ මෙතන වර්ණයෙන් ගුණ කරපු ගමන් මේක පුළුවන් එක මේක හදන්න දුන්නේ නැහැ කොහොමද දැන් මම මේක හදන්නේදී ඉතාලම සරලව කියලා දුන්නා දැන් මම මේක හදනවා මම මේක මේකම නින්ද මේක අතපයින් හදන්න මෙතනින් යන්න වෙන්නේ කොහොමද පැහැදිලි වෙනත් එක අන්තිම පහළේ ඉඳන් පැහැදිලි වෙන්න ගිලා තියෙන බෑ එහෙම හරි දැන් මේක වගේම දැන් මේකෙත් ගන්න උදාහරණයක් දෙක පැත්තකට මෙතන තියෙනවා 5x එක මෙතන තියෙනවා ඍණ 2x එක
ඍණ 2x එකක් තියෙනවා. එහෙනම් මේ පැත්තට ගමු මේ මෙතන තියෙන ඍණ 2x එක. මෙන්න මේ ඍණ 2x එකක් මේ පැත්තට ගන්නයි යන්නේ. ඍණ 2x එක සමාන කිරීමෙන් එහා පැත්තට යද්දි ලකුණ මාරු වෙනවා. ධන 2x බවට. ඒක මම ඕගොල්ලෝ කලින් කිව්වා. දැන් බලන්න මේ මුල බලාගෙන මේ පියවර. මොකද දැන් මේ එකපාර තව එකක් කරන්න යනවා මම. මෙතනම එකපාර තව සුළු දිනයක් කරන්න යන නිසා පුතා හොඳට බෝඩ් එක බලාගෙන පස්සේ නොකරනවා කියන්න එපා. හරි. දැන් මෙතන තියෙනවා මේ ඍණාට. මේ ඍණාට අපි මේ පියවරේම එහා පැත්තට දාමු. මේ පියවරේම එහා පැත්තට දාමු. මෙතන තියෙන මේ ඍණාට එහා පැත්තට යද්දි මොනකට කරනවද? පටි කියන්නේ 18. 18ක් බවට පත් වෙනවා. මෙතන තියෙන 10 එහෙමම තියෙනවා. හරිද? මෙතන නම් දාන්න ඕනේ මම දැන් නිකන් දැම්මා. ඔබට වඩා පැහැදිලි වෙන්න. දැන් මේක සුළු කරගමු. 5x දාම 2x සමානයි 7x සමානයි 8යි 6යි එකතුනහම 14යි. 14යි. දෙපැත්තම 7ෙන් බෙදුවා නම් හරි 8x සමානයි 14 දෙදීම 7 දීම 7. මේ 7ට මේ 7 යනවා 7 1යි 4 2යි. එහෙනම් අපේ උත්තරේ එනවා x සමානයි 2යි කියලා. 2යි කියලා. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්නත් ගාලා ඉලක්ක ගන්න වෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ ගන්නට යනවා. C ගන්න ABC මම මේ ඉලක්ක ගන්න දාලා ඉන්නේ. මේක C එහෙම නැති ඕකල දාගන්න හරියට දැන් මේ මම ටිකක් බලන්න බලන්න කවදාද ඉතින්. ඕක සෙට් එක කරගන්න එක. හරි. අපි යන් ඉලක්ක ගන්න. x බෙදීම 2 දාන්න 1 සමානයි 3යි කියන ගන්න. හරි. දැන් මේක නම් අවුලක් නෑ. මේක අවුලක්ම නෑ. නොදන්නා පදේ තියෙන එක පැත්තට. සමාන කිරීමෙන් එක පැත්තට. ආයෙ එකක් තියෙනවා එච්චරයි තියෙන්නේ ලොකු දෙයක් නෑ හැබැයි මේ පොඩි අවුලක තියෙන මෙතන x බෙදීම දෙකක් තියෙනවා හරිද කලින් හදපු ගණන් දෙකේම හරයට උත් සංඛ්‍යාවක් තිබ්බේ නැහැ මම සංඛ්‍යාව හරයට තිබ්බේ නැහැ ඊළඟුත් ඉලක්කම දැන් මේ ගාන ඉලක්කම කැවිලා තියෙනවා හරයට දෙක කියලා ඒක ගණන් ගන්න එපා ඒක එහෙමම තියන්න මේ පැත්තේ නොදන්නා පදේ විතරක් කණි වෙන්න අනිත් ඔක්කොම අනිත් පැත්තට දාන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ලේසියෙන් හදාගන්න පුළුවන් මේ විදිහට දැන් ධන එකක් තියෙනවා දැන් නොදන්නා පදේ විතරක් එක පැත්තක ඉතුරු වෙන්න තියෙන අනිත් ඒවා දැන් ඒවා අනිත් පැත්තට දාගන්න සමාන කිරීම. ධන එක අපි එහා පැත්තට දානවා. දැන් දන්නවා සමාන කිරීම එහා පැත්තට ධන එකක් යනවා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඍණ එකක් බවට පත් වෙනවා. හරි. මෙතන තියෙන මේ x බෙදීම දෙක එහෙම්ම ලියා ගන්නවා. එහෙම්ම ලියා ගන්නවා. මේක තව පියවරක් ඇදලා මම මේ සුළු කරලා ලියන්න එකපාර. x බෙදීම දෙක සමානයි 3 එකක් ගියාම දෙකයි. හරිද? දැන් ඕගොල්ලොන්ට 9 වසරේදී ඉගෙනුවා හරි හරස් මුනිය කියලා සංකල්පයක් වෙනවා. කට්ටියට මතකත් ඇති. මතකේ කොහොමද හොඳයි මේ කට්ටිය. මොකද වෙන්නේ නැහැ කොහොමද? හරිද? අපි දන්නවා ඕනම පූර්ණ සංඛ්‍යාවක් යට ඕනම පූර්ණ සංඛ්‍යාවක් යට තියෙන්නේ 1. ඒක අපි ඔය ඉතින් දන්නවා ඒක ලියන්න නැත්තේ භාග සංඛ්‍යාව ඕනම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් කියන භාග සංඛ්‍යාව. හරිද? ඒක දන්නවනේ. හරිද? ඕනම පූර්ණ සංඛ්‍යාවක් යට 1 තියෙනවා. ඒක අපි 2 යට 1 කොහොම ලියන්නේ අපිට 1 යට 1 කොහොම ලියන්නේ කියලා තේපාය නෑ. පූර්ණ සංඛ්‍යා ලියන්නේ මෙහෙම අපි 2 3 4 5 කොහොම ලියාගෙන යනවා. හරිද? මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් දැනගන්න. ඕනම පූර්ණ සංඛ්‍යාවකට එක තමයි තියෙන්නේ. භාග සංඛ්‍යාව කොහොමද තියෙනවනේ. භාග සංඛ්‍යාව වල කරන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාව විතරයි නැත්තම්. ඒකත් මේ පිස්සුනාලයි. හරි. අපි දැන් මෙතෙන්ට යන්නේ ඕගොල්ලෝ කියලා දුන්න කන්සෙප්ට් එක ගැන හරස් ගුණිතේ. දැන් හරස් ගුණිතේ කොහොමද කරන්නේ? මෙතෙන්ද. මේ යට තියෙන එකෙන් මේ පැත්තේ උඩ ගුණ කරනවා. මේ පැත්තේ යට තියෙන එකෙන් මේ පැත්තේ උඩ ගුණ කරනවා. සමාන කිරීමේ දෙපැත්තේ. මේක තමයි හරස් ගුණිතේදී වෙන්නේ. දැන් මේ ගුණ කරුවේ මම මෙතන ලියා ගන්නවා. මෙතන එනවා x ගුණ කිරීම 1 සමානයි මෙතන එනවා 2 ගුණ කිරීම 2. මේ පියවර පැහැදිලි නේද? අපහැදිලි කෙනෙක් ඉන්නවා ඔබ මේ කියන්නේ මේ හරස් ගුණිතෙන් වැඩි කරපුවා තේරුන්නේ නැහැ පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මම ආයෙත් පැහැදිලි කිරීමක් කරනවා. එහෙම කිලි ඕන. හරිද? මෙතනින් එහාට පෙර විදිහම කරනවා x වැඩි කිරීම x කියන්නේ x වැඩි කිරීම එක කියන්නේ x සමානයි 2 වැඩි කිරීම එක කියන්නේ 4. මේක තමයි අඩුපාඩුවක් තියෙනවා හදාගන්න ගාලා ඒක ගන්න යනවා. හරි. එහෙනම් අපි ඊළඟට ඉන්නේ x බෙදීම 3 ධන x බෙදීම 4 සමානයි 7යි කියලා. සමානයි 7යි කියලා තියෙන්නේ. හරිද? මේක හදන්න දැන් ක්‍රම කිහිපයක් කට්ටියට මතක් වෙන්න පුළුවන්.
එක ක්‍රමයක් තමයි හරි මම මේ ක්‍රම දෙකක් කියනවා මම හදන්න බලාපොරොත්තු වෙන දෙවෙනි ක්‍රමය එකම එකයි එකක එදීම මේ කට්ටියට හිතෙන්න පුළුවන් දැන් මේකේ හරයන් අසමානයි හරයන් සමාන කරලා x වන්න පුළුවන්. පාර මේ හර සුන්දරලා කලින් concept එක පාවිච්චි කරලා. හරිද? එක්ක එහෙම කරන්න පුළුවන් නැත්නම් මේකේ කුඩා පොදු ගුණාකාරය හොයාගෙන හැම පදයක්ම කුඩා පොදු ගුණාකාරය ගුණ කරන්න පුළුවන්. හරිද? එහෙම කරලා මේක හදන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන්ම මේක හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ලකුණු හම්බ වෙනවා. දැන් මම හදන්නේ හරයන් සමාන කරලා නෙමෙයි. මොකද හරයන් සමාන කරලා අපි හැමදාම හදන්නේ. දැන් මම මෙතන හදන්නේ කුඩා පොදු ගුණාකාරය භාවිතා කරලා මම මෙතන ගාන හදන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඉස්සෙල්ලාම මේ 3යි 4 කියන එකේ කුඩා පොදු ගුණාකාරය අපි හොයා ගන්නවා. මේක දැන් දැක්ක ගමන් කට්ටියට පේනවා නේද? 12යි කියලා දැන්. අපි දැන් පෙරක් කට්ටිය කරන්නේ මේක 3 වැඩි කරනවා 4ෙන් 4 වැඩි කරනවා 3ෙන්. එන එක තමයි කුඩා පොදු ගුණාකාරය කියලා ගන්නවා. ඒක හරි. හැබැයි හැම ගානකම ඒක හරියන්නේ නැහැ. මොකද ඒක පෙරක් ගණන් තියෙනවා දැන් මෙහෙම එකක් තිබ්බොත් ඔයා ඉතින්කෝ x බෙදීම 4 දාන්න x බෙදීම 8 සමානයි වක්‍ර හදාගන්නකෝ කියනවා කියලා පහක් කරේ අය කරනවා කියලා හිතනවා නිකන් ගන්න නැහැ ඉතින් ඊට පැහැදිලි මේ පැත්ත පැහැදිලි කිරීම කරන්නේ මම මේක දැන් මෙහෙම එකක් තිබිලා දැන් මේ දෙක ගුණ කරලා ගත්තොත් ඒකද මේක කියන්නේ කුඩා පොදු ගුණාකාරය නෑ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ දෙකම බෙදෙන අඩුම සංඛ්‍යාව මෙතන මේ භාගඵල දෙක යට තියෙන මේ ඉලක්කම මේ ඉලක්කම් දෙකම බෙදෙන අඩුම සංඛ්‍යාව තමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ දැන් මෙතන 4 8 ගත්තොත් 32ද කුඩා පොදු ගුණාකාරය නැද්ද මේ දෙකම 4ෙන් බෙදෙනව නේද ඒක වෙනව නේද මේ දෙකම 8ෙන් බෙදෙනවා හරිද 8ෙන් බෙදෙනවා 8ෙන් කරන්න හරියන්නේ නැහැ 4ෙන් බෙදෙනවා හරිද 4ෙන් බෙදෙනවා ඒක පැහැදිලිනේ දැන් ඒ නිසා දැන් කුඩා පොදු ගුණාකාරය දැන් බෙලක් කට්ටිය පුරුදු වෙලාම ඉන්නවා මේක ගුණ කරනවා මේක ගුණ කරනවා මම මේක තමයි කුඩා පොදු ගුණාකාරය ඒක නෙමෙයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ කුඩා පොදු ගුණාකාරය බලන්නේ මෙහෙමයි මෙහෙම අපි පොඩි කාලේ බෙදන්න පුරුදුනේ අනේ මේ බෙදීම තමයි යන්නේ හරිද බෙදන්නේ අපි ප්‍රථමක සංඛ්‍යාවනේ ප්‍රථම සංඛ්‍යාවලින් තමයි බෙදන්නේ දැන් අපි බලමු මේ මුලින්ම එකෙන් බෙදනවා දෙකෙන් බෙදෙනවා පෑන ගිරෙන්නේ නැහැ කියන්නේ අපලයන්ගෙන් මේක දෙකෙන් බෙදෙනවා දෙකෙන් බෙදනවා තුන දෙකෙන් බෙදනවා නෑ බෙදෙන්නේ නැත්නම් ඒක ගෙමුණු ලියන්න හතර දෙකෙන් බෙදෙනවා ඔව් දෙකයි හරි දැන් ආයෙත් මේක දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා තියෙනවා දෙක බෙදෙනවා ආයෙ ලියන්න තුනේ හැමම ලියන්න දෙක දෙකෙන් බෙදෙනවා මේකයි මෙතන ළඟම එකක් වෙනකම්ම ලියනවා දැන් ආයෙ මේක දෙකෙන් බෙදෙනවා නෑ එහෙනම් ඊළඟ ප්‍රථම සංඛ්‍යාව වෙනවා ඊළඟ ප්‍රථම සංඛ්‍යාව මොකද්ද 1 2 3 තුනෙන් බෙදෙනවා හරි තුනෙන් බෙදුවම එකයි එතන එකයි හරි මේක තමයි කුඩා පොදු ගුණාකාරය හොයන්නේ හොයන්නේ මෙන්න මේ අපි බෙදීම ලක් කරන්නේ සංඛ්‍යා තුනේ මෙතන තියෙන සංඛ්‍යා ගානේ ගුණිතය ඒ කියන්නේ 2 වැඩි කිරීම 3 මේක තමයි මේකේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 2 වැඩි කිරීම කියන්නේ 4යි 4 වැඩි කිරීම 3 කියන්නේ 12යි මේක කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 12යි. හරිද? මුලින්ම මේ මම කිව්වා වගේ මේක කුඩා පොදු ගුණාකාරය ගන්න. හරිද? ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය අරගෙන හැම එකම මම මකනවා. මේක කියලා දෙන්න ගත්තා යන්නේ. මේ මකනවා. අරගෙන මම මෙතනින් මේ ලියන්න. මෙතන ලියන්න. හරි. x බෙදීම 3 හැම මෙතන තියෙන හැම පදයක්ම දැන් මම මේ කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරගන්න යන්නේ. ගුණ කරගන්නේ ඇයි කියලා බලන්න මේක. ඇයි කියලා බලද්දී ඔයගොල්ලන්ට තේරෙයි මොකද? හැමදේම කිව්වහම පොඩි. ගතියුත් නැහැ. සමානයි 7 ගුණ කිරීම 12. හරිද? කොහොම තමයි යන්නේ. කොහොම තමයි යන්නේ. දැන් බලන්න මෙතන මේ බෙදෙන සංඛ්‍යා තියෙනවා නේද? බෙදෙන සංඛ්‍යා තියෙනවා නේද? ඒ ඔක්කොම බෙදලා දාන්න. ඒ ඔක්කොම බෙදෙනවා නම් බෙදලා දාන්න කපන යනවා කපලා දාන්න. යන්න හැටි යන්න දෙන්න. හරි 3 වරක් එකයි 3 වරක් 4යි 4 වරක් එකයි 4 වරක් 3යි ආයෙත් උත්තරයි ඒක නේ ලියගන්න 4 වාරයක් x දාන්න 3 වාරයක් x සමානයි 7 ගුණ කිරීම 12 7 ගුණ කිරීම 12 දැන් බලන්න මෙතනදී දැන් මෙතන 12 වරක් 7 ගුණ කරපුවා යන්නේ හරිද 12 වරක් 7 ගුණ කරපුවා යන්නේ
එහෙම ගුණ කරන්න ඕනේ නැහැ මේ ගානදී අවධානය බලන් ඉන්න ළමයට. එහෙම ගුණ කරන්න ඕනේ නැහැ මේ ගානදී අවධානය බලන් ඉන්න ළමයට. මොකද කියනවා නම් සමාන කිරීමෙන් මනසකට බැලුවොත් ඕගොල්ලන්ට වෙනවා 4x 3x එකතු වෙන්න දෙනවා. එතන එකතු වුණාම උත්තරේ කියන්නේ 4ක් නෑ. 7යි. ඊට පස්සේ 7x ආවම මෙහෙම 7x සමානයි 7 වැඩි කිරීම 12යි කියලා නේද? දැන් x තනි කරන දෙපැත්තම අපි 7ෙන් බෙදන්න ඕනේ. වෙනවද? පැහැදිලිද කියලා? ඒනවා කියන්නේ ගාන නිකන් කටපාඩම් කරලා හදාගෙන යන්න එපා. ටිකක් අවබෝධයෙන් දෙපැත්තම බලලා සුළු කිරීම කරන්න. එතකොට පහසු ඉක්මම විදිහට ඔයගොල්ලන්ට එනවා. හරිද? මේක අපි ගාන දෙයක් කරලා ඉන්න කොට ගාන දෙයක් හදුවාම එනවා මේක පේනවා පැත්තට. දැන් අපේ වන්දිර සම්බන්ධන අගයන්දී මේවා මෙහෙම නෙමෙයි එළිම මෙහෙම හැදුවා මෙහෙම උත්තරේ දැම්මා අන්තිමට. දෙපැත්තම හතෙන් බෙදලා ස්ථාන කර ගන්න ඕනේ නේද? හරිද? මේ හතර මේ හත යනවා. උතන මේ හතර මේ හත යනවා. එහෙමයි කියලා මේ මෙතන එකතු කිරීමක් තිබ්බොත් මේ හතර මේ හත කපන්න බෑ. මෙහෙම ලියන්න බෑ. 7 ධන 12 බෙදීම 7යි කියලා තිබ්බයි කියලා මෙහෙම කපන්න බෑ. මෙහෙම ගණිතයක් නෑ. හරිද? ඒක දන්නවනේ. මේව දන්නවනේ. හරි. එහෙනම් මේ හතර හතර ගන්නවා. මෙතන මේ හතර හතර ගන්නවා. අපිට x සමානයි 12යි කියලා උත්තරේ අඩුපාඩු දිනනවා හදාගන්න. අපි දැන් යනවා ඉලක්ක ගන්නට. x ගන්න එක බෙදීම දෙක ගන්න. x වින 3 බෙදීම 4 සමානයි. බාල කියන ගන්න යනවා. මම මේ ගාන ලොකු පැහැදිලි කරනවා. අර ගැඹුරට කරන්නේ මොකද? මේක මේ ටික ගන්න හදලා පුළුවන් කියන්නේ දැන් පස්සේ ගන්න යන්නේ මේ නිසා මේක කරන්න පුළුවන් කියලා මම දැන් හිතනවා. හරිද? මේ ගානේ බලන්න මේ ගානේ භාග සංඛ්‍යා දෙකක එකතු සමානයි. තව භාග සංඛ්‍යාවක් කියලා දීලා තියෙන්නේ. මේ පැත්ත තමයි දන්නවා දෙන්නේ x කියන්නේ. මෙතන දැන් හරිය සමාන කරගෙන හදන්න පුළුවන් නැත්නම් අපි මේ කලින් කියලා දුන්නු උදාහරණ ක්‍රමේ බලන්න. මම මේකට අතර උදාහරණ ක්‍රමය ඇප්ලයි කරනවා. මම දැන් මෙතන නම් හැබැයි ඕගොල්ලෝ උදාහරණ මොකක්ද කියලා මේ වගේ දෙයක් දන්නේ නැහැ. මම එකපාරට දානවා. ඕගොල්ලෝ හදලා බලන්න මේක එහෙම එනවද කියලා. x ගන්න එක බෙදීම දෙක. ගුණ කිරීම මේ කුඩා ගුණාකාර වෙන්නේ 4යි. ඕගොල්ලෝ හදලා බලන්න කොහොමද 4 එන්නේ කියලා. මොකද මම දැන් ඉස්සරහට ගන්න සම්පූර්ණ මේක පැහැදිලිවීමක් කරන්න වෙලාවකට ඊළඟ කොටස යනක වෙලා මේ දෙකාලේ සිංහෙන් දැන් මේකට අදලා හදන්නේ දෙවරක් එකයි දෙවරක් දෙකයි හතරකට හතරක් වෙනවා දෙවරක් එකයි දෙවරක් දෙකයි හරිද දැන් මෙතන වර්ණනකින් සම්බන්ධලා දෙන ගුණ කිරීම දෙකක් මෙහෙම අපි මේ වර්ණන ඉවත් කරන්න මේ දෙකෙන් හැම පදයක් කරනවා හැම පදයක් කරනවා එතකොට දෙක වැඩි කිරීම x කියන්නේ දෙකක් x දෙක වැඩි කිරීම එක කියන්නේ ධන දෙක මෙතන වැඩි කරන සංඛ්‍යාවක් නැහැ ඒ කියන්නේ ධන එකක් තියෙන ධන එකකින් වැඩි කරාම මේ දෙකේ සංඛ්‍යාව කිසිම වෙනසක් නැහැ ඒකමයි ධන x වෙන 3 සමානයි දෙක වැඩි කිරීම එකයි කියන්නේ දෙකයි හරි දැන් ධන නොදන්නාව දෙක පැත්තක දෙක සමාන කියන්නේ ධන පැත්ත සමාන කියන්නේ පැත්ත දාගන්නවා අපි දෙකයි x මේව දන්නවා මේ දන්නව දෙන්නේ දෙක මෙහෙම දෙයක් ඍණ මේ පැත්තට ධන පවරවත් වෙනවා ධන දෙකක් සමාන එකකින් එහා පැත්තට යද්දී ඍණ දෙකක් පවරවත් වෙනවා ඒක දැන් මෙතන ඉතුරු වෙලා තියෙනවා ධන 2x ධන x ධන 2x ධන x කියන්නේ ධන 3x ලකුණු සමානයි ලකුණු නැහැ කියලා දාන්න ඒවා තේරෙනවා දැන් ඇති බලන්න ඒවා හොඳට පැහැදිලිවම කරා ආයෙත් කරන්න අවශ්‍ය වෙන්නේ නැති කියලා හිතනවා මෙතන මේ තියෙන ධන දෙකට මේ තියෙන ඍණ දෙක යනවා බිඳුවයි තමයි ඍණ බිඳුව තුනක් ඉතුරු වෙනවා 3යි x සමානයි 3යි දෙනවා දෙපැත්තම තුනෙන් බෙදනවා x ගන්න කරගන්න x සමානයි 3 3යි x සමානයි 1යි නේ එච්චරයි අඩුවට